ලක්ෂ 80යි ඕනෑම දුෂ්කර මඩවගුරක කඳු හැලක ගේමක් නැතුව යන්න පුළුවන් ඔෆ්-රෝඩ් රජෙක්. පාරේ යනකොට අනිත් අය ඉබේම ඉඩ දෙන පෙනුමෙන්ම බය හිතෙන ඒත් ඒ තරමටම විශ්වාසවන්ත වාහනයක්. Nissan Patrol Y60. වීඩියෝ එක පටන් ගන්න කලින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හැමෝගෙම වාහන සිහින හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි කතාව පටන් ගමු. Patrol Y60 කියන්නේ ලෝකයේ පුරාම ද ලෙජන්ඩ් විදියට හඳුන්වන කාර් එකක්. 1987 ඉඳන් 1997 වෙනකන් නිපදවපු මේ කාර් එක ඒ කාලේ තිබුණු අනිත් හැම 4x4 මාදිලි වලටම ලොකු අභියෝගයක් වුණා. මේකේ තියෙන සරල බව සහ ශක්තිමත් බව නිසාම දශක 3කට පස්සෙත් අදටත් මේ කාර් එකේ වටිනාකම අඩු වෙලා නැහැ. මේ රකුසාගේ හදමත ගැන කිව්වොත් අපේ රටේ වඩාත්ම ජනප්‍රිය වුණේ TD42 කියන 4.2 ලීටර් ස්ට්‍රේට් 6 ඩීසල් එන්ජිම. මේක ඇවිල්ලා බුලට් ප්‍රූෆ් එන්ජිමක්. ඒ කියන්නේ මොන වදේ දුන්නත් මැරෙන්නේ නැති જાතියේ එකක්. අශ්ව බලයට වඩා මේකේ තියෙන ටෝක් එක එහෙමත් නැත්නම් අදින්න තියෙන හයිය ඕනෑම බරක් උස්සගෙන යන්න ඕනෑවටවත් වඩා වැඩි. මේ එන්ජිමට සෙට් වෙන්නේ 5 ස්පීඩ් මැනුවල් එහෙමත් නැත්නම් 4 ස්පීඩ් ඔටෝමැටික් ගියර් පද්ධතියක්. ඒ වගේම මේකේ තියෙන ට්‍රාන්ස්ෆර් කේස් එක හරහා 2WD, 4WD high සහ 4WD low වලට මාරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ 4H සහ 4L කියන්නේ රළු මාවත්වලදී ඔයාට කිසිම බයක් නැතුව යන්න පුළුවන් බව සහතික කරන දේවල්. Y60 එකේ performance ගැන කියනවනම් මේකේ තියෙන්නේ නියම raw power එකක්. පාරේ යනකොට තියෙන ස්ටෙඩි ගතිය සහ පාලනය අති විශිෂ්ටයි. වේගයම නෙමෙයි ඕනෑම තැනක නවත්තන්නේ නැතුව ඉස්සරහටම යන්න තියෙන හැකියාව තමයි මේ කාර් එකේ තියෙන වටිනාකම. මේකේ විශේෂත්වය තමයි coil spring suspension පද්ධතිය. ඒ කාලේ තිබුණු ගොඩක් මාදිලි වල leaf springs එමත් නැත්නම් දුනු තෙටි තිබුණත් Patrol Y60 එකට coil springs ආපු නිසා off-road වලදී වගේම සාමාන්‍ය පාරවල් වලදීත් පුදුම සුවපහසුවක් ලැබෙනවා. ඒ වගේම 4 රෝඩෙටම ඩිස්ක් බ්‍රේක්ස් එන නිසා මේ වගේ බර කාර් එකක් වුණත් විශ්වාසයෙන් පාලනය කරන්න පුරුවන්. Y60 එකකට ලොකු මඩ්ඩරෙන් ටයර් සෙට් එකක් දැම්මම එනේ ලුක් එක වෙන කිසිම කාර් එකකට ගන්න බෑ. සාමාන්‍යයෙන් 15 හෝ 16 ඉන්ච් රීම් වලට අඟල් 31 33 වගේ ටයර්ස් මේකට නියමෙට ගැලපෙනවා. ඉන්ධන පිරිමැස්ම පැත්තෙන් ගත්තොත් ලොකු එන්ජිමක් නිසා ලීටර එකට කිලෝමීටර් 6ක් 8ක් වගේ තමයි බලාපොරොත්තු වෙන්න පුරුවන්. ලංකාවේ මාකට් එක ගැන බැලුවොත් වාහනේ තත්වය සහ මොඩ්ස් අනුව ලක්ෂ 75 ඉඳන් ලක්ෂ 110ක් දක්වා මිල ගණන් වලට මේ දවස්වල Y60 එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ කාර් එක පැදලා තියෙනවද? ඔයාගේ අත්දැකීම් හැම එකක්ම අපි කමෙන්ට් වලින් කතා කරමු. අපිව ෆලෝ කරලා තියාගන්න. Safe ride.